හායි කොහොමද ඉතින්? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ රෝෂිනී වල්පොල YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං විශ්වාස කරනවා. මමත් ගොඩක් හොඳින් ඉන්නවා. මාව subscribe කරන්න අමතක කරන්න එපා. අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ඔන්න එයාලට තමා මේ කිව්වේ. ඒ වගේම share කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. අද මැයි මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම දවසක්. මොකද්ද දන්නවද? අද මගේ බර්ත්ඩේ එක. මේ වෙනකොට මට අවුරුදු 43ක් තමයි මගේ වයස. ඉතින් මේ අවුරුදු 43ටම මගේ ජීවිතේට ලැබුණ අත්දැකීම් නම් ගොඩක්. හොඳ නරක මේ හැමදේම මට ලැබුණා. ඔය තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මගේ මල්ලිගෙන් හම්බ වෙච්ච gift එක. ලස්සනයි නේද? ඒ වගේම ඔයාලා මගේ ඉස්සරහ මිදුල දැක්කනේ. ලස්සනයි නේ? මම ඉතින් ඔයාලව අපේ ගේ වටේ චුට්ටක් ගෙනියන්න හිතුවා. ඉතින් මම කී හිටියේ මගේ අවුරුදු 43ටම මට ලැබුණ අත්දැකීම් ගැනනේ. ඉතින් ඒ ලැබුණ අත්දැකීම් වලින් මගේ ගාව තිබුණ නරක දේවල් මම අයින් කරලා ඒ වෙනුවට මම ගොඩාක් හොඳ දේවල් මගේ ජීවිතයට එකතු කරගත්තා. මං හිතන්නේ අපි පරිණත වෙනවත් එක්කම අපිට ගොඩක් දේවල් දැනෙනවා. මම හරි කියලා මම හිතනවා. ඉතින් මගේ අම්මට මං ගොඩාක් ස්තුතියි කියනවා. මාව දරාගෙන මාස 9ක් එයා මට මේ ලෝකේ බලන්න එළිය දුන්නා. ඉතින් අද උදේ මම නැගිටලා දවස උන්වහන්සේට බාර දීලා මගේ වැඩ කටයුතු ටික මම පටන් ගත්තා. මගේ බර්ත්ඩේ එක 4 වෙනිදා වුණාට මට සර්ප්‍රයිස් එක ලැබුණේ 2 වෙනිදා. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා, ෆැමිලිස් 3ක්. එයාලා මට සර්ප්‍රයිස් එකක් දුන්නා. ඔය ඉන්නේ අපේ එල්සා. ඒ සර්ප්‍රයිස් එකේ වීඩියෝස් නම් මට ගන්න බැරුව ගියා. හැබැයි ෆොටෝස් 2-3ක් තමයි ගත්තේ. මම ඒක ඔයාලට බලන්න දාලා තමයි තියෙන්නේ. ඔහොම බලාගෙන ඉස්සරහට යමුකෝ. ඉතින් ඔය මගේ ගෙදර තියෙන එක කුස්සියක්. ඕක මම තියාගෙන ඉන්නේ ලස්සනට. අනිත් තැනුත් මම ලස්සනට තියාගෙන තමයි ඉන්නේ. මේ කුස්සියේ උයන දේවල් ඒ වැඩ මම කරන්නේ නැහැ. මෙන්න මේ දැන් පෙන්නන්න යන කුස්සියේ තමයි උයන පියන වැඩ අනිත් හැමදේම ගෙදර කුස්සියකින් වෙන්න ඕන දේවල් මම කරන්නේ මෙන්න මේ කුස්සියේ තමයි. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ මම හිතපු නැති දේවල් මට ගොඩක් ලැබුණා. මගේ මේ බර්ත්ඩේ එක දවස මගේ ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති දවසක්. මොකද මම ආසාවෙන් හිටපු ගොඩක් දේවල් මට ලැබුණා. ඒක ඇත්තටම මට එදා දවස පුදුම සතුටකින් තමයි මම හිටියේ. ඔය තියෙන්නේ අපේ ගේ පිටිපස්සේ. අපේ වත්ත නම් ටිකක් ලොකු වත්තක්. ඉතින් අස් කරන්න අතු ගන්න ගොඩක් අමාරුයි. ඒ වුණාට ඉතින් මං ඒ හැමදේම හරියට ලස්සනට පිළිවෙලට අමාරුකම හිතන්නේ නැතුව කරගන්නවා. මේ ඇවිදගෙන යන්නේ නම් අපේ ගෙදර හුරතලාව පෙන්වන්න. අර ඉස්සෙල්ලා හිටියෙත් හුරතලා තමයි. හැබැයි එයා ටිකක් අහංකාරයි. මෙයා නම් එහෙම නෑ. මේ ඉන්නේ අපේ ශැගී මහත්තයා. මෙයාට මහත්තයා කියලා නම දාලා තියෙන්නේ ඊයේ තරම් ජෙන්ටල්මන් මෙයා. සමහරට මට බණී මේ බල්ලෙකුට මොනවද මේ කියන්නේ කියලා. අපි ඉතින් එයාට හරිම ආදරෙයි. එයාට ওই වෙලාවට උදේ 8:08 විතර හොඳ අවුවක් ඔතනට වැටෙනවා. හැබැයි ඒක එයාට දරා ගන්න අමාරු නිසා තමයි රෙද්දක් උඩින් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර අපිට කෑමට හදාගත්තු ගොටුකොළ පාත්තිය. ඕකේ සාත්තු ටික කරන්නේ නම් තාත්තා. එයා තමයි ඕක ওই විදිහට ලස්සනට බලාගන්නේ. ඔන්න තියෙනවා අර ෆොටෝස්. ඔච්චර විතරයි මට ඔයාලට පෙන්වන්න පුළුවන් වුණේ. එයාලගෙන් ලැබුණ තෑගි. ලස්සනම ලස්සන වොච් එකක්.
ගවුමක්. එතකොට හොඳ සෙන්ට් එකක් ලැබුණා. ඉතින් මේ ගවුම ඇඳලා තමයි මම මේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ. හැබැයි මේ ගවුම ටිකක් මට ලොකුයි. ඔයාලට ඔය පේන්නේ මං ටිකක් අල්ල බලනවා. ඒක චුට්ටක් දෙපැත්තෙන් ගහගත්තාම හරි. අපි එදාම ගියා සිංගර් එකට. ගත්තේ මොනවද කියලා පෙන්වන්න පස්සේ. එදා රෑ මම ආසාවෙන්ම හිටපු සර්ප්‍රයිස් එකක් මට ලැබුණා. ටික දවසක ඉඳලා මට බුෆේ එකකින් කන්න ආසාවක් තිබුණා. ඉතින් අපේ කවිඳු පුතා මට කතා කරලා කිව්වා 4 වෙනිදා හැන්දෑවේ ඩිනර් එකක් රෙඩි කරලා තියනවා ක්ලබ් ෆාම් බේ හොටෙල් එකේ මාරවිල ඔයාලා 3 දෙනා යන්න කියලා. ඉතින් ඔන්න අපි ආවා ක්ලබ් ෆාම් බේ හොටෙල් එකට. දැන් මේ අපි බුෆේ ඒරියා එකට යමින් තමයි මේ ඉන්නේ. එදා වැඩිය ලොකු පිරිසක් මේ හොටෙල් එකේ හිටියේ නැහැ. ටුවරිස්ට්ලා ගොඩක් හිටියේ නැහැ. 15ක් 20ක් වගේ තමයි හිටියේ. හරිම නිස්කලංක පරිසරයක්. එදා නිකන් අපිටම වෙන් වෙච්ච තැනක් කියලා තමයි දැනුනේ. මොකද ඒ තරම් ලොකු නිදහසක් එතන තිබුණා. මේ තියෙන්නේ අපිට රෙඩි වෙලා තිබුණ අපේ ටේබල් එක. ඉතින් ඔන්න වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් එතන තිබුණ බුෆේ එකෙන් අපිට කෑම බෙදා ගන්න කියලා ඒ වෙලාවේ ගොවා. මොකද අපි එතනට යද්දිම රෑ 9 මාරට විතර ඇති. 11 වෙද්දි බුෆේ එක ක්ලෝස් කරනවා කියලාත් කිව්වා. ඔය තියෙන්නේ මම බෙදාගත්තුවා. හැම එකකින්ම චුට්ට තමා බෙදාගත්තේ. මොකද රස බලන්න එපා ඉතින්. ඔය මම බෙදාගත්තු ඩෙසර්ට්. ඒකත් අර වගේම හැම එකකින්ම චුට්ට බෙදාගෙන කෑවා. ඒ කාලා ඉවර වෙලා මට හිතුණා ඔයාලට මේ වටපිටාව පෙන්වන්න ඕන කියලා. ඉතින් මගේ ජීවිතේ අමතකම නොවන දවසක්. ස්තුතියි පුතේ ඔයාට මේ සර්ප්‍රයිස් එක දුන්නට. ආයේ ඔයාලව බලන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්කෝ. මේ වටපිටාව බලන්නකෝ ලස්සනයිද කියලා. හරිම කාම් පරිසරයක් තමයි මෙතන තිබුණේ. අපේ කට්ටිය නම් තව ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා ඉන්නේ. මම ඉතින් මෙතන චුට්ටක් නතර වුණා.